කොහොමද ඉතින් කට්ටියටම මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි කුරුසපල්ලි ගියා අපේ පවුලේ කට්ටියම. ඉතින් මං කුරුසපල්ලියට යද්දී වීඩියෝ එකක් ගත්තා ඔයාලට දැකලා නැති කට්ටියට බලා ගන්න. ඉතින් අපි යන් දැන් වීඩියෝ එකට. අපි මෙතනින් තමයි ඉටිපන්දම් ගත්තේ. අපි ඉටිපන්දම් 14ක් ගත්තා වත්තු කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි කුරුසපල්ලියට යන පාර. අපි ඉටිපන්දම් ටිකත් අරගෙන යනවා කුරුසපල්ලියට. ඉතින් මෙහෙම තමයි ඉතින් කුරුසපල්ලියට යන පාර දිබි මේ පැත්තෙන්. මෙතනින් පොලිමක් තියෙනවා. මේ තමයි ඉතින් කුරුස ටික. මේ ඉතින් දන ගහගෙන ජේසුස් වහන්සේ ගාවට යනවා කට්ටිය. අපි නම් දන ගහගෙන ගියේ නෑ. අපි දැන් ටික ටික ජේසුස් වහන්සේ ගාවට ලං වුණා. තව ටිකකින් ජේසුස් වහන්සේ ගාවට අපි යනවා. බලමු බලාගෙන ඉන්න වීඩියෝ එක. අපි ඊට පස්සේ ආවේ අපි ඉටිපන්දම් ටික පත්තු කරන්න. තියෙන්නේ ලොකුම ඉටිපන්දම. අපි ඉතින් ඔක්කොම ඉවරුනාට පස්සේ බීච් එක පැත්තට ගියා. මේ තියෙන්නේ බීච් එකට අපි යන පාරවල් එහෙම. මේක දැකලා තියනවද? මේ තියෙන්නේ ටිඩි ගන්න පුළුවන් මැෂින් එකක් සල්ලි දාලා. ඔයාලා කුරුසපල්ලියට ගිය පාරක් ඇවිල්ලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බීච් එක ගාව තියෙන මෙතනට අපි ආවා. මෙතන පාට ලස්සනයි ඉතින්. අපි එද්දී ඉතින් කට්ටිය තරංගලුත් ජවයව හිටිය කට්ටියක්. මෙහෙම තමයි ඉතින් පට්ට ලස්සනයි මේ හරිය නම්. මගේ channel එක subscribe කරලා comment කරලා share කරලා like කරලා තියාගන්න. ආයේ මේ වගේ වීඩියෝ බලන්න bell icon එක තෝල් දාලා තියාගන්න. අදට වීඩියෝ එක ඉවරයි. මම ගිහින් එන්නම්. මම vlogs and vibe LK